ඊයේ රෑ 9:10ට විතර හරියද? වැවරවුමේ මං කාලේ හැම ඔය බංගුරලා වාඩිලා හිටියනේ ආතරලේ කියන්නේ. මම එහෙම ඉන්නව පොඩ්ඩක් රැයට එහෙම ඇවිල්ලා ඉන්නවා හරියද? එතකොට මේ කොල්ලෙක් පාරේ දුවනවා. හරිද? වැඩ ඉවරලා ගෙදර යනවා මං හිතන්නේ. වැඩ ඉවරලා ගෙදර යන කොල්ලෙක් සාමාන්‍ය මගේ වයස වගේ කොල්ලෙක්. ඒත් එක්කම දැන් දැන් අර පාරේ දුවන ඇවිදින ටිකේ දුවනවා. බයික් එකක් යනවා පිටිපස්සේ. හරිද? බයික් එකක් යනවා පිටිපස්සෙන් මේ බයික් කාරය නවත්තන්නේ නැහැ. හරිද? බයික් කාරය යන ගමන් අහනවා කොල්ලෝ බස් එක ගලන්න දෙන්නේ කියලා අහගෙන යනවා. හරිද? ඌ ස්ලෝ කරන්නේ නැහැ. අරින් බස් එක වැවරොම එහා පැත්තේ අදිනවා. බස් එක අවසාන බස් එක ඔක ගෙදර යන දින බස් එක. අර බයික් යන පොර මේ යන ගමන් නතර කරන් ගියොත් බස් එක යදිනවා. පොර නතර කරනකොට අහනවා කෑ ගහලා කොල්ලෝ බස් එක ගලන්න දුවන්නේ කියලා. ඌ කෙලගෙන ගිහිල්ලා බස් එක ඉස්සරහට ගිහලා බස් එක නවත්තනවා. ඒකලා අරු වෙනකන් ඉන්නවා. ඒක මාර සිද්ධිය හොඳේ. අපිට වෙනවනේ චූටි කියලා ඒවා චූටි නෑ බා. ඒ අර කොල්ලා රෑ වෙනකන් වැඩ කරලා උට ගෙදර යන බස් එකක් නැහැ එතනින් පස්සේ. දැන් අපිට හිතනවානේ දැන් උට දාගෙන යන්න තිබ්බනේ කියලා. නෑ ඒක කරන්න බෑ. ඒ ෂණික ප්‍රතිචාර දැක්කීම අරු නියම හදවතක් තියෙන කොල්ලෙක්. එහෙම හිතෙන්නේ නෑනේ බා. හිතනවාද? ඒ වෙලට හිතෙන්නේ නෑ. අපරාධ මට කරන්න තිබ්බනේ කියලා හිතනවා. හැබැයි කරන මිනිස්සු අඩුයි. ඒවා නියම දේවල් ඒ මට නිකන් එහෙන සතුටු ඒවා දැක්කම.